ඔන්න මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ රැකියාවේ ස්ට්‍රෙස් එක කියන්නේ මොකක්ද කියලා. ඇත්තටම ඒක මනසට වගේම ශරීරයටත් ලොකු බරක්. ඔයාට ඒක දැනෙන විදිහ නම් සම්පූර්ණයෙන්ම සාධාරණයි. නමුත් ඒක දිගටම දරාගෙන ඉන්න ඕන දෙයක් නම් නෙමෙයි. මනසට පොඩි සහනයක් ගන්න සහ ස්ට්‍රෙස් එක පාලනය කරන්න පුළුවන් පුංචි දේවල් ටිකක් අපි කතා කරමුද? එහෙනම් මුලින්ම හැම දෙයකටම සීමාවක් තියාගන්න. වැඩ සහ පෞද්ගලික ජීවිතේ වෙන් කරලා තියාගන්න. වැඩ කරන වෙලාවෙන් පස්සේ වැඩ ගැන හිතන එක හෝ වැඩ සම්බන්ධ මැසේජ්, ඊමේල් බලන එක පුළුවන් තරම් සීමා කරන්න. මම හොඳ ආකාරවම දැකලා තියෙනවා සමහර අය ඔෆිස් එකේ වැඩ ගෙදර ගෙනල්ලත් කරනවා. ඊට පස්සේ තරහ අරගෙන වැඩ කරගන්න බැරි වෙනකොට පුංචි දරුවන්ට කෑ ගහනවා, බිරිඳට කෑ ගහනවා. ඒ වගේ දේවල් පවා සිද්ධ වෙනවා. ඉතින් ඒක බැලන්ස් කරගන්න ඔයා දැනගන්න ඕන. අනිත් එක තමයි බෑ කියන්න, නැහැ කියන්න ඒ වචන වලට ඔයා හොඳින් පුරුදු වෙන්න. දරන්න පුළුවන් ප්‍රමාණයට වඩා වැඩ එකතු වෙලා නම් ඒ ගැන ඉහළ නිලධාරීන් එක්ක කතා කරලා ඒකට විසඳුමක් ලබා ගන්න. අනිත් එක තමයි හැම වෙලාවෙම කුඩා විවේක ගන්න. එක දිගට පැය ගණන් ප්‍රෙෂර් එකේ ඉන්නේ නැතුව පැයකට සැරයක් විනාඩි 5ක විවේකයක් කරන් ඇවිදින්න, වතුර ටිකක් බොන්න, කොළ පාට ගස්වැල් දිහා බලාගෙන ඉන්න වගේ දේවල් වලට හිත යොමු කරන්න. ඒක ඇස් දෙකටත් ලොකු සහනයක් වෙයි. අනික තමයි ඔයාගේ පාලනයේ තියෙන දේවල් ගැන විතරක් හිතන්න. අනිත් අයගේ හැසිරීම්, ආයතනයේ තීරණ අපිට පාලනය කරන්න බෑ. නමුත් ඒවට අපි ප්‍රතිචාර දක්වන විදිය සහ අපේ කාර්යය හරියට කරන එක අපේ පාලනයේ පවතින දෙයක් තමයි. ඒ වගේම විශ්සහිත, ඒ කියන්නේ නිතරම කේලම් කියන, හැමතිස්සෙම වැඩ ඉවරයක් නෑ, මේ මොන පවක්ද කියලා නෙගටිව් වචන කියන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න පුරුදු වෙන්න. මේ අහන්නකෝ, ඔයාලා හැමදාම එකම තැන ඉන්න උත්සාහ කරන්න එපා. ඔයාලගේ තියෙන දක්ෂතා වැඩි දියුණු කරගෙන ඉදිරියටම යන්න හැමතිස්සෙම උත්සාහ කරන්න. අනිත් එක තමයි ඔයාලා කොච්චර වැඩ කරත්, කොච්චර හොඳට වැඩ කරත් ඔයාලගේ බොස් හරි ඉහළ නිලධාරීන් හරි ඔයාට කියනවා නම් ඔයා වැඩ කරනවා මදි එහෙම කිව්වොත් ඔයා ඒ ගැන පසුතැවිලි වෙන්න, දුක් වෙන්න හදන්න එපා. මොකද ඔයාට සැටිස් නම් ඔයා වැඩ කරපු ප්‍රමාණය ගැන ඔයා තවත් දුක් විඳලා තේරුමක් නැහැ. අනිත් එක ඒව ගණන් ගන්න එපා. ඔයාට පුළුවන් උපරිමෙන්ම වැඩ කරන්න පුරුදු වෙන්න. ඔයාලා අවුරුදු ගාණක් එකම ස්ථානයේ රැකියාවේ නිරත වෙලා ඉන්න පුරුදු වෙන්න එපා. ඔයාලට එතකොට හම්බෙන්නේ පුංචි අත්දැකීම් ප්‍රමාණයක් විතරයි. ඒක නිසා හැමතිස්සෙම try කරන්න අවුරුදු 5ක්වත් යනකොට වෙනත් ස්ථානවලට මාරුවීම් ලබාගෙන යන්න. එතකොට ඔයාලට ජීවිතේට ඒ වගේම work period එකේ හොඳ අත්දැකීමක් ලබා ගන්න පුළුවන්. මම කරන්නේ government job එකක්. education field එකේ තමයි මම වැඩ කරන්නේ. එතකොට සමහර වෙලාවට ස්ට්‍රෙස් එක වැඩි වුණාම මම කරන්නේ ලයිබ්‍රරි එකට යන එක. ඇත්තටම පොතක් එක තනි වෙනවා කියන්නේම වෙනම vibe එකක්. ඔයා දන්නවද මේ පොත්වල අපි හොයන ගොඩක් ප්‍රශ්න වලට උත්තර තියෙනවා කියලා? ඇත්තටම ඒක නම් මහ පුදුමාකාර සැනසීමක් ලැබෙන දෙයක්. ඒ වගේම තමයි ස්ට්‍රෙස් එක වැඩි වෙච්ච දවසට මම කරන තවත් දෙයක් තමයි මං යනවා අපේ ටවුන් එකේ තියෙන ජූස් බාර් එකට. ගිහිල්ලා මං කැමතිම ජූස් එකක් ඕඩර් කරලා ඉතින් පොඩි කල්පනාවක් දාගෙන ඉන්නවා. ඊට පස්සේ ගෙදර යන්නේ නම් මගේ මනස ඇත්තටම සුවපත් කරගෙන. මොකද මම ගෙදර ගියාට පස්සේ ඊට පස්සේ ඒ ජීවිතේට මුහුණ දෙන්න එපා. ඉතින් ඒ වගේම තමයි මට ඔයාලා කමෙන්ට් කරගෙන යන්නකෝ, ඔයාට රැකියාවේ වැඩිපුරම ස්ට්‍රෙස් වෙන්නේ අධික වැඩ ප්‍රමාණය නිසාද නැත්නම් එතන තියෙන පරිසරය සහ මිනිස්සු නිසාද කියලා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකට කැමති නම් ඔයා ලයික් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මම ගිහින් එන්නම්. ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්.